අපි අද පාඩම පටන් ගමු. එතකොට අද පාඩම තමා ආර්ථික පද්ධතියක මූලික ආර්ථික ප්‍රශ්න සහ ඒව විසඳ ගන්නා විකල්ප ක්‍රම. ඉතින් ආර්ථික විද්‍යාව පිළිබඳව කතා කරද්දී ආර්ථික විද්‍යාවේ විශේෂ ශාස්ත්‍රය ගත්තොත් එහෙම මේ සම්බන්ධයෙන් විවිධාකාරයේ නිර්වචනයන් ඉදිරිපත් වෙලා තියෙනවා. අපි බලමු මේ ආර්ථික විද්‍යාව කියන්නේ මොකක්ද කියලා මුලින්ම. ඉතින් ආර්ථික විද්‍යාව පිළිබඳව කතා කරද්දී මේ මිනිසුන්ගේ ආර්ථික හැසිරීම කියන්නේ මොනවද කියලා අපි ඉගෙන ගන්න වෙනවා. මට කියන්න බලන්න මිනිස්සුන්ගේ හැසිරීම මොනවද? මිනිස්සු විවිධාකාරයේ ක්‍රියාකාරකම් වල නියැලෙනවා. මිනිස්සු විවිධාකාර ක්‍රියාකාරකම් මොනවද මිනිස්සු නියැලෙන විවිධාකාරයේ ක්‍රියාකාරකම්? මිනිස්සු ආගමික කටයුතු වල නියැලෙනවා. ඒ වගේම දේශපාලන කටයුතු වල නියැලෙනවා. විවිධ සේවා කටයුතු වල නියැලෙනවා. ඒ වගේම ක්‍රීඩා කටයුතු වල නියැලෙනවා. විවිධ සෞන්දර්ය එන්ටර්ටේන්මන්ට් විවිධ ක්‍රියාකාරකම් වල නියැලෙනවා. ඒ වගේම නිෂ්පාදන කටයුතු වල නියැලෙනවා. මෙන්න මේ විදිහට මිනිස්සු Tamanගේ භෞතික සහ මානසික අවශ්‍යතා සහ උවමනා සපුරා ගැනීමට සමාජය තුල සිදු කරන සියලුම ක්‍රියාකාරකම් තමයි මිනිසුන්ගේ හැසිරීම කියලා කියන්නේ. මොනවාද මේ මිනිසුන්ගේ භෞතික මානසික අවශ්‍යතා හා උවමන මිනිසුන්ගේ අවශ්‍යතා ගත්තොත් එහෙම මිනිසුන්ගේ අවශ්‍යතා සීමිතයි ආහාර ඇඳුම් පැළඳුම් නිවාස ඉතින් අවශ්‍යතා ගත්තොත් එහෙම මේවා අනිවාර්යයෙන්ම ඉටු කරගත යුතු දැන් අවශ්‍යතා ඒ අවශ්‍යතා ඉටු කරගන්නා ආකාර ස්වરૂප වලට අපි කියන්නේ උවමනා කියලා. දැන් අපි ගත්තොත් අපේ ප්‍රධාන අවශ්‍යතාවයක් තමයි ආහාර. මේ ආහාර අවශ්‍යතාවය සපුර ගැනීම සඳහා විවිධාකාරයේ උවමනා තියෙනවා. මේ ආහාර කියන අවශ්‍යතාව සපුර ගන්න ආකාර ක්‍රම වලට තමයි අපි කියන්නේ උවමනා. මොනවාද ආහාර අවශ්‍යතාව සපුර ගන්න පුළුවන් ක්‍රම? බත්, පාන්, ඉන්දියාප්ප, රොටි මේ ආදි වශයෙන් මිනිසුන්ගේ මේ ආහාර කියන අවශ්‍යතාව සපුර ගන්න විවිධ ආකාර තියෙනවා. මෙන්න මේ විදිහට අවශ්‍යතාවයන් සපුර ගන්නා විවිධ ආකාර තමයි අපි උවමනා කියලා කියන්නේ. දැන් ඇඳුම් අවශ්‍යතාව. ගත්තොත් ඒක සපුර ගන්න විවිධ ආකාර තියෙනවා ඇඳුම්. ඉතින් ඔය විදිහට මිනිසුන්ගේ තියෙන මේ භෞතික මානසික අවශ්‍යතා උවමනා සපුර ගන්න සමාජය තුළ සිදු කරන සියලුම ක්‍රියාකාරකම් හඳුන්වනවා මිනිසුන්ගේ හැසිරීම කියලා. ඉතින් මේ මිනිසුන්ගේ හැසිරීම අතුරින් අපි කතා කරනවා මේ ආර්ථික හැසිරීම කියන්නේ මොනවාද කියලා. ඉතින් අපි දන්නවා සමාජයේ සතුව පවතින සම්පත් සීමිතයි. සම්පත් සීමිතයි. ඒකනේ හැම රටක්ම හැම සමාජයක්ම හැම ආර්ථිකයක්ම අඩු වැඩි වශයෙන් සාපේක්ෂ වශයෙන් හිගකම ස්කෑසිටි හිගකම කියන ප්‍රශ්නෙට මුහුණ දෙන්නේ. එතකොට මේ සමාජයේ සතුව පවතින සීමිත සම්පත් හිග සම්පත් යොදාගෙන තමන්ගේ භෞතික අවශ්‍යතා වමනා සපුරගන්න මිනිස්සු සිදු කරනු ලබන සියලුම ක්‍රියාකාරකම් අපි හඳුන්වන්නේ මිනිසුන්ගේ ආර්ථික හැසිරීම කියලා. ඉතින් සමාජයක් තුළ සිදුවන මිනිසුන්ගේ මෙන්න මේ පහත සඳහන් ක්‍රියාවලිය මෙන්න මේ අපි දක්වලා තියෙනවා මම ස්ලයිඩ් එකේ නිෂ්පාදනය බෙදා හැරීම පරිභෝජනය නිෂ්පාදනය බෙදා හැරීම පරිභෝජනය කියන ක්‍රියාවලීන්ට අදාළ සියලුම මිනිසුන්ගේ ක්‍රියාකාරකම් තමයි මිනිසුන්ගේ ආර්ථික හැසිරීම කියලා හඳුන්වන්නේ. එහෙනම් දැන් ඔයගොල්ලෝ දන්නවා මිනිසුන්ගේ හැසිරීම කියන්නේ මොනවාද? ඒ අතුරින් ආර්ථික හැසිරීම කොහොමද වෙන් කරගන්නේ? ඉතින් ආර්ථික හැසිරීම ගත්තොත් ප්‍රධාන වශයෙන් නිෂ්පාදනය, බෙදා හැරීම, පරිභෝජනයත් එක්ක සම්බන්ධ වුණු මිනිස් ක්‍රියාකාරකම් තමයි මිනිසුන්ගේ ආර්ථික හැසිරීම කියලා හඳුන්වන්නේ. දැන් ඕගොල්ලෝ අහලා තියෙන විදිහට මේ ආර්ථික විද්‍යාව කියන්නේ විද්‍යාවක්ද? ආර්ථික විද්‍යාව කියන්නේ විද්‍යාවක්ද? ආර්ථික විද්‍යාව කියන්නේ විද්‍යාවක් තමයි. විද්‍යාවක් තමයි. දැන් විද්‍යාවකදී සිදුවෙන්නේ මේ ස්වභාව ධර්මයේ පවතින විවිධ භෞතික සංසිද්ධීන් විවිධ ක්‍රමවේද ඔස්සේ පරීක්ෂණ වලට භාජනය කරලා ඒ වගේ නිගමන වලට එළඹෙනවා. නිගමන වලට එළඹෙලා න්‍යායන් සහ මූලධර්ම ගොඩනගනවා. ඒක තමයි විද්‍යාවකදී සිදුවන්නේ. එතකොට මේ ආර්ථික විද්‍යාවේදීත් යම් පරීක්ෂණ සිදු කරනවා සමාජය තුළ. ඉතින් ඒකෙත් යම් න්‍යායන් ගොඩනගනවා. ආර්ථික විද්‍යාවේදී සමාජයක වෙසෙන මිනිසුන්ගේ ආර්ථික හැසිරීම තමයි මේකේ පරීක්ෂණ වලට ලක් කරන්නේ. ඒකලා නිගමන වලට එළඹිලා ආර්ථික න්‍යාය මූලධර්ම ගොඩනගනවා. ඒ
නිසා මේ ආර්ථික විද්‍යාව කියන්නේ විද්‍යාවක් තමයි. හැබැයි මෙහා අර ස්වභාවික විද්‍යාවට natural sciences, pure sciences, ශුද්ධ විද්‍යාව මෙයාලගෙන් වෙනස් වෙනවා. ඒ කොහොමද වෙනස් වෙන්නේ කියලා අපි බලමු. දැන් ආර්ථික විද්‍යාව විද්‍යාවක් විදියට සැලකුවට මෙයා ස්වභාවික විද්‍යාවන් අනිකුත් අපි කියන pure sciences, natural sciences වලින් මෙයා වෙනස් වෙනවා. ඉතින් බලමු කොහොමද වෙනස් වෙන්නේ. දැන් මේ ආර්ථික විද්‍යාව ගත්තොත් එහෙම මෙයා ඇත්තටම මිනිස්සුන්ගේ ආර්ථික හැසිරීම පිළිබඳවනි විග්‍රහ කරන්නේ. මිනිස්සුන්ගේ හැසිරීම. මේ මිනිස්සුන්ගේ හැසිරීම කියන ඒවා ගත්තොත් අපිට මේවා පුළුවන් ද ලැබ් එකකට ගිහිලා ටෙස්ට් කරලා මිනිස්සුන්ගේ හැසිරීම සම්බන්ධයෙන් අපිට නිගමනවලට වෙන්න බෑ. මේක ඇත්තටම පරීක්ෂණාගාර තුල අපිට සනාථ කරන්න බෑ. ඒ වගේම තමයි මේ මිනිසුන්ගේ හැසිරීම සමාජයත් එක්ක කාලය ප්‍රදේශය සමාජ පරිසරය විශේෂයෙන්ම හැසිරීම වෙනස් වෙනවා. ඒක ඇත්තටම සංවේදී මිනිසුන්ගේ හැසිරීම. ඒ නිසා අපිට අර ශුද්ධ විද්‍යාවන් ස්වභාවික විද්‍යාවන් වගේ දැඩි ස්වරූපේ න්‍යායන් මේ විෂයේදී ගොඩනැගීමේ හැකියාවක් නැහැ. දැඩි ස්වරූපේ න්‍යායන් ගොඩනගන්න බෑ. ඒකට හේතුව මිනිසුන්ගේ හැසිරීම කියන ඒවා කාලය ප්‍රදේශය සමාජ පරිසරය මෙන්න මේ ආදී සාධකත් එක්ක මේවා වෙනස් වෙනවා. ඒ සාධකත් එක්ක ඒගොල්ලෝ සංවේදී. අන්න ඒකයි තියෙන වෙනස්කම. දැන් එහෙනම් ඔයාලට තේරෙනවා ආර්ථික විද්‍යාව කියන්නේ සමාජීය විද්‍යාවක්. සමාජීය විද්‍යාවන් අතර රැජින විදියට මේ ආර්ථික විද්‍යාව හඳුන්වනවා. ඉතින් අපි බලමු ඉස්සරහට ආර්ථික විද්‍යාව සම්බන්ධයෙන් ඉදිරිපත් වෙලා තියෙන නිර්වචනත් එක්ක ආර්ථික විද්‍යාව කියන්නේ මොකක්ද කියලා. එහෙනම් මේ ආර්ථික විද්‍යාව සමාජ විද්‍යාවක්. එයා මිනිසුන්ගේ හැසිරීම තමයි විග්‍රහ කරන්නේ. මේ මිනිසුන්ගේ හැසිරීම වගේම මේකෙන් ගොඩනගන න්‍යායන් අපිට පරීක්ෂණාගාර තුල සනාථ කරන්න බෑ. ඒ වගේම මිනිස් හැසිරීම කාලය, ප්‍රදේශය, සමාජ පරිසරය වගේ සාධකත් එක්ක සංවේදී. ඒ නිසා අපිට දැඩි ස්වරූපයේ න්‍යායන් ගොඩනැගීමේ හැකියාවක් නැහැ. එහෙනම් ආර්ථික විද්‍යාව සමාජ විද්‍යාව. ආර්ථික විද්‍යාව පිළිබඳ විවිධාකාරයේ චින්තකයන් විසින් විවිධ ආකාරයේ නිර්වචන කාලානුරූපීව ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් අපි ඒ නිර්වචන අතුරින් අපි ගන්නවා මේ ආර්ථික විද්‍යාව සම්බන්ධයෙන් ආර්ථික විද්‍යාවේ පියා කවුද? ආර්ථික විද්‍යාවේ පියා තමයි ඇඩම් ස්මිත්. ඇඩම් ස්මිත් ආර්ථික විද්‍යාවේ පියා. ඇඩම් ස්මිත් පොතක් ලියනවා 1976 දී The Wealth of Nation. The Wealth of Nation කියලා පොතක් ලියනවා ඇඩම් ස්මිත්. ජාතීන්ගේ ධනය. ජාතීන්ගේ ධනය. ඉතින් ඇඩම් ස්මිත් ගත්තොත් එහෙම එයාගේ නිර්වචනයෙන් කියන්නේ ආර්ථික විද්‍යාව කියලා කියන්නේ මිනිසුන්ගේ ධනය පිළිබඳව හදාරනු ලබන විද්‍යාව. මිනිසුන්ගේ ධනය පිළිබඳ හදාරනු ලබන විද්‍යාවක් විදිහට එයා ආර්ථික විද්‍යාව හඳුන්වලා තියෙනවා. ඒ වගේම තමයි ආර්ථික විද්‍යාව සම්බන්ධයෙන් තවත් නිර්වචන ගණනාවක්ම ඉදිරිපත් වෙලා තියෙනවා. මම ඔයගලන්ට ටියුට් එකේ මම සඳහන් කරලා තිබුණා මේ ආර්ථික විද්‍යාව සම්බන්ධයෙන් තිබුණු නිර්වචන වෙනම අපිට ආර්ථික විද්‍යාවේ නිර්වචන කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ආර්ථික විද්‍යාවේ නිර්වචන කොටස් දෙකකට බෙදන්න පුළුවන් කිව්වා මම පාඩමේදී. මතක ඇති ඔයාලට ආර්ථික විද්‍යාවේ නිර්වචන එකක් තමයි ආර්ථික විද්‍යාවේ මේ විෂය ශාස්ත්‍රය අවධාරණය කරන නිර්වචන. අනිත් එක තමයි ආර්ථික විද්‍යාවේ ක්‍රමවේදය. නැත්නම් ශිල්ප ක්‍රමය පිළිබඳව අවධාරණය කරන නිර්වචන. ඉතින් මේ ඇඩම් ස්මිත් ගත්තොත් එයා ආර්ථික විද්‍යාවේ විෂය ශාස්ත්‍රය සම්බන්ධයෙන් තමයි එයාගේ නිර්වචනය ඉදිරිපත් කරලා තියෙන. ආර්ථික විද්‍යාව කියන්නේ ධනය පිළිබඳව හදාරන විද්‍යාවක්. ඒ වගේම තමයි තව නිර්වචන ගණනාවක් ඉදිරිපත් වෙලා තියෙනවා. අපි ඒකේ විශේෂිත නිර්වචන කිහිපයක් ඉගෙන ගන්නවා. ඉතින් අපි කලිනුත් කතා කරා ඇල්ෆ්‍රඩ් මාෂල්ගේ නිර්වචනය මිනිස්සු එදිනෙදා ව්‍යාපාර ජීවිතයේදී කටයුතු කරන ආකාරය අධ්‍යයනය කරනු ලබන විෂය. එදිනෙදා ව්‍යාපාර ජීවිතයේ මිනිස්සු කොහොමද කටයුතු කරන්නේ? ඒ පිළිබඳ අධ්‍යයනය කරන විෂය විදිහට ඇල්ෆ්‍රඩ් මාෂල් කියනවා. මේවා ආර්ථික විද්‍යාවේ විශේෂ ක්ෂේත්‍රය අවධාරණය කරන නිර්වචන. ලයනල් රොබින්ස් ඉතින් විකල්ප භාවිත සහිත හිග සම්පත් සහ මිනිස්සු වමන අතර පවතින සම්බන්ධතාවයේදී මිනිසුන්ගේ හැසිරීම අධ්‍යයනය කරන විද්‍යාවක් විදියට ලයනල් රොබින්ස් ආර්ථික විද්‍යාව හඳුන්වලා තියෙනවා. බලන්න විකල්ප භාවිත. දැන් මම ඔයාලට කිව්වා සම්පත් සීමිතයි. සම්පත් සීමිතයි. limited resources. එතකොට මේ සම්පත් සීමිත සම්පත් වල තියෙන විවිධ භාවිතයන් විකල්ප භාවිත කියනවා අපි මේවට alternative uses තියෙනවා. දැන් භූමිය ගන්නකෝ භූමිය ගත්තොත් මොනවාද භූමියේ තියෙන විකල්ප භාවිතයන්
භූමියේ තියෙන විකල්ප භාවිත මොනවාද? අපිට මේ භූමිය ගන්න පුළුවන් එක්ක බදු දෙන්න පුළුවන් භූමිය. ගොඩනැගිල්ලක් ඉදි කරන්න පුළුවන්. ඉතින් ඔය ආදි වශයෙන් වගා කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට විවිධ භාවිත තියෙන. ඒත් විවිධ භාවිත සහිත හිග සම්පත් මිනිස් වමනා ගත්තොත් වමනා අසීමිතයි. මෙන්න මේවා අතර පවතින සම්බන්ධතාවය සම්පත් සීමිතයි වමනා අසීමිතයි. ඒ වගේම මේක සම්පත්වල විකල්ප විවිධ භාවිත තියෙනවා. මෙන්න මේ කියන විකල්ප භාවිත සහිත ඉග සම්පත් සහ මිනිස් වමනා අතර පවතින සම්බන්ධතාවයේදී මිනිසුන්ගේ හැසිරීම වගේද මිනිසුන්ගේ හැසිරීම කොයි වගේද කියලා අධ්‍යයනය කරන විෂය තමයි විද්‍යාව තමයි ආර්ථික විද්‍යාව කියලා කියන්නේ කියලා ලයනල් රොබින්ස් කියනවා. ලයනල් රොබින්ස්. ඒ වගේම තමයි තව නිර්වචනයක් පෝල් සැමුවෙල්සන්ගේ නිර්වචනය. පෝල් එස් සැමුවෙල්සන් කියනවා සමාජය ඵලදායී භාණ්ඩ නිෂ්පාදනය කිරීමට හිග භාණ්ඩ භාවිත කරන්නේ කෙසේද? එසේ නිෂ්පාදනය කරන භාණ්ඩ හා සේවා සමාජයේ විවිධ පුද්ගලයන් අතර බෙදා හරින්නේ කෙසේද යන්න අධ්‍යයනය කරන විෂය තමයි ආර්ථික විද්‍යාව. ඉතින් අර හිග සම්පත් මේ යොදාගෙන කොහොමද මේ ඵලදායී භාණ්ඩ නිෂ්පාදනය කරන්න කියන එක. ඒ විදිහට නිෂ්පාදනය කරලා හිග සම්පත් භාවිත කරලා නිෂ්පාදනය කරන මේ ඵලදායී භාණ්ඩ සමාජයේ විවිධ පුද්ගලයන් අතර බෙදා හරින්නේ කොහොමද? අන්න ඒ පිළිබඳව තමයි පෝල් සැමුවෙල්සන් එයාගේ නිර්වචනයෙන් කියන්නේ. ඒ වගේම තව එක නිර්වචනයක් අපි ගමු විශේෂ නිර්වචනයක් ආර්ථික විද්‍යාවේ ක්‍රමවේදය පිළිබඳව අධ්‍යයනය කරන ආර්ථික විද්‍යාවේ ශිල්ප ක්‍රමය. දැන් අර නිර්වචන හතරම ගත්තත් ආර්ථික විද්‍යාවේ විශේෂ ශාස්ත්‍රය පිළිබඳව අවධාරණය කරපු නිර්වචන. දැන් මේ නිර්වචනේ පුතා ජෝන් මෙනට් කේස්ගේ නිර්වචනය එයා කියන්නේ ආර්ථික විද්‍යාවේ ශිල්ප ක්‍රමවේදය. එයා කියනවා ආර්ථික විද්‍යාව කියන්නේ කිසියම් දර්ශනයක්වත් මතවාදයක්වත් නෙවෙයි. ඒක නිවැරදි නිගමන කරා එළඹෙන්න මනසට ආධාරයක් සපයන මෙවලම් කට්ටලයක්. දර්ශනයක්වත් මතවාදයක්වත් නෙවෙයිලු නිවැරදි නිගමන කරා එළඹෙන්න මනසට ආධාරකයක් සපයන මෙවලම් කට්ටලයක්. එහෙනම් දැන් ඔයගොල්ලෝ ආර්ථික විද්‍යාවේ නිර්වචන පහක් ඉගෙන ගත්තා. ඇඩම් ස්මිත් කිව්වත් මිනිසුන්ගේ ධනය පිළිබඳ ආධාරණ විද්‍යාව. ඇල්බර්ට් මාෂල් කියනවා එදිනෙදා ව්‍යාපාර ජීවිතයේදී මිනිස්සු කොහොමද කටයුතු කරන්නේ? අන්න ඒ පිළිබඳ තමයි ආර්ථික විද්‍යාවෙන් අධ්‍යයනය කරන්නේ. ඩයනල් රොබින්ස් කියනවා විකල්ප භාවිත විවිධ භාවිත සහිත මේ හිග සම්පත් හා මිනිස් වමනා අතර පවතින සම්බන්ධතාවයේදී මිනිසුන්ගේ හැසිරීම අධ්‍යයනය කරන විද්‍යාවක්ලු ආර්ථික විද්‍යාව කියන්නේ. පෝල් සැමුවෙල්සන් කියන සමාජයේ මේ හිග සම්පත් භාවිත කරලා මේ හිග සම්පත් යොදාගෙන ඵලදායී භාණ්ඩ නිෂ්පාදනය කිරීම සිදු කරන්නේ කොහොමද? නේද? ඵලදායී භාණ්ඩ නිෂ්පාදනය කිරීම සඳහා හිග සම්පත් භාවිත කරන්නේ කොහොමද? එන්නේ මේ විදිහට නිෂ්පාදනය කරපු හිග සම්පත් යොදාගෙන නිෂ්පාදනය කරපු භාණ්ඩ හා සේවා සමාජයේ විවිධ පුද්ගලයන් අතර බෙදා හරින්නේ කොහොමද? අන්න ඒ පිළිබඳ අධ්‍යයනය කරන විෂයක් විදිහට. ජෝන් මෙනට් කේන්ස් කියන ඔයාගේ නිර්වචනයෙන් ආර්ථික විද්‍යාව කියන්නේ කිසියම් දර්ශනයක්වත් මතවාදයක්වත් නෙවෙයිලු නිවැරදි නිගමන කරා එළඹෙන්න මනසට ආධාරකයක් සපයන මෙවලම් කට්ටලයක්. ඔන්න ඔය විදිහට ආර්ථික විද්‍යාව සම්බන්ධයෙන් නිර්වචන ගණනාවක් ඉදිරිපත් වෙලා තියෙනවා. දැන් මේ නිර්වචන පහ ගත්තොත් මේකේ අපි ගත්තොත් ඇඩම් ස්මිත් ආර්ථික විද්‍යාවේ පියා ඒ වගේම ඇල්බර්ට් මාෂල් අපි ගත්තොත් එයාත් වැදගත් වෙනවා ලයනල් රොබින්ස්ගේ නිර්වචනේ. ඒ වගේම පෝල් සැමුවෙල්සන්ගේ නිර්වචනේ මේ නිර්වචන හතරම ආර්ථික විද්‍යාවේ විශේෂ ශාස්ත්‍රය මොනවාද විශේෂ ශාස්ත්‍රය? ධනය පිළිබඳ හදාරනවා. ඒ වගේම ද්‍රව්‍යාත්මක සුබ සාධනය. භාණ්ඩයක් සේවාවක් පරිභෝජනය කරලා ලැබෙන ද්‍රව්‍යාත්මක සුබ සාධනය. ලයනල් රොබින්ස් කියනවා හිගකම නිසා ඇතිවන තේරීම විකල්ප තේරීම. ඒ වගේම පෝල් ඒ සැමුවෙල්සන් කියන්නේ ඵලදායී තේරීම් කිරීම. ඵලදායී තේරීම් කිරීම. ඊට පස්සේ ජෝන් මෙනට් කේස්ගේ නිර්වචන ගත්තොත් ඒක කෙලින්ම ආර්ථික විද්‍යාව කියන කිසියම් දර්ශනයක් මතවාදයක් නෙවෙයි. නිවැරදි නිගමන කරා එළඹෙන්න මනසට මනසට ආධාරකයක් සපයන මෙවලක් කට්ටලයක්. ඔන්න ජෝන් මෙනට් කේන්ස්ගේ නිර්වචනය. ඔන්න ඔය ටික තමයි ආර්ථික විද්‍යාවේ තියෙන ඉතා වැදගත් නිර්වචන. දැන් ඔයාලට පුළුවන් නේද පොදු නිර්වචනයක් දෙන්න ආර්ථික විද්‍යාව සම්බන්ධයෙන්? මොකද්ද පොදු නිර්වචනය ආර්ථික විද්‍යාව කියන්නේ?
විකල්ප භාවිත සහිත හිග සම්පත් සහ මිනිස් වමන අතර පවතින සම්බන්ධතාව අධ්‍යයනය කරන විෂය. එහෙම නැත්නම් මේ හිග සම්පත් නැත්නම් සීමිත සම්පත් වලින් මිනිස් වමනා සපුරාගන්නේ කොහොමද කියලා අධ්‍යයනය කරන විෂය. ආර්ථික විද්‍යාව සම්බන්ධයෙන් පොදු නිර්වචනයක් ඔයාලට දැන් දෙන්න හැකියාව තියෙනවා. විකල්ප භාවිත සහිත හිග සම්පත් සහ මිනිස් වමනා අසීමිතයිනේ. මේ අසීමිත මිනිස් වමනා අතර පවතින සම්බන්ධතාවය අධ්‍යයනය කරන විෂය. ඒක එකක්. මං කිව්වා සම්පත් හිගයි, ඒ වගේ තියෙනවා විවිධ විකල්ප භාවිතයන්. ඒ වගේම තමයි අපේ වමනා අසීමිතයි. ඉතින් බලන්නකො මේ අතර තියෙන සම්බන්ධය. ඔන්න සම්පත් හිගයිලු, හිග සම්පත් වල විවිධ භාවිත තියෙනවලු, අපේ වමන අසීමිතයිලු. බලන්න මේවා අතර තියෙන සම්බන්ධය තමයි මේකෙන් අධ්‍යයනය කරන්නේ. ඒ වගේම අපිට තවදුරටත් මේක සාරාංශ කරනවා නම් සීමිත සම්පත් වලින් අසීමිත මිනිස් උවමනා සපුර ගන්න කොහොමද කියලා අධ්‍යයනය කරන විෂය තමයි ආර්ථික විද්‍යාව කියන්නේ. එහෙනම් දැන් ඔයගොල්ලෝ ආර්ථික විද්‍යාව කියන්නේ මොකක්ද? ආර්ථික විද්‍යාව සම්බන්ධයෙන් ඉදිරිපත් වෙලා තියෙන නිර්වචන මොනවාද? මිනිසුන්ගේ ආර්ථික හැසිරීම කියන්නේ මොනවාද කියලා දන්නවා. හරි. එහෙනම් අපි බලමු මේ මම ඔයාලට ටියුට් එකේදී නම් දුන්නා අතිරේක ක්‍රියාවීම් කීපයක් අතිරේක කියවීම්. ඉතින් ඒ ටික බලා ගන්න අතිරේක කියවීම් ටික බලා ගන්න. හැබැයි මම මේක අද කතා කරන්නේ නැහැ. අද අපි පාඩම සමරයිස් කිරීමක් කරන්නේ. ඒ නිසා මම නැවතත් මේවා මතක් කරන්නේ නැහැ. ටියුට් එකේ තියෙනවා. අපි මේවා දීර්ඝ වශයෙන් කතා කරපු නිසා. හරි. ඊට පස්සේ මම යනවා අපේ ප්‍රසන්ටේෂන් එකට මේ ආර්ථික විද්‍යාවේ වැදගත්කම. ආර්ථික විද්‍යාවේ වැදගත්කම මම කෙටියෙන් හඳුන්වනවා. අපි දීර්ඝ වශයෙන් මේක කතා කරා. ටියුට් එකේ වල ඩීටේලි දීලා තියෙනවා. එකින් එක එක්ස්ප්ලেইন කරලම දීලා තියෙනවා පැහැදිලි කරලා. දැන් මම කෙටියෙන් කියන්නම් ආර්ථික විද්‍යාවේ තියෙන වැදගත්කම. ඉතින් ආර්ථික විද්‍යාව ගත්තොත් එහෙම මේ ආර්ථික විද්‍යාව කියන විෂය ඉතා වැදගත් වෙනවා. රටක රාජ්‍ය පාලනයට අදාළ වන ආර්ථික ප්‍රතිපත්ති සම්පාදනය කරන්නේ. රජයට ඉතා වැදගත්. හිතන්නකො රටක් පාලනය කරද්දී ආර්ථික චින්තකයන් විසින් ලබා දෙනු ලබන ඒගොල්ලෝ අධ්‍යයනය කරන ලබා දෙන නිර්දේශයන් නිගමනයන් ඉතාම වැදගත් වෙනවා. ඒ නිර්දේශ රටක ආර්ථික ප්‍රතිපත්ති සම්පාදනය කරද්දී. ඒ වගේම තමයි නිෂ්පාදකය. නිෂ්පාදකයන්ට පාරිභෝගිකයන්ට අපි ගත්තොත් එහෙම රජයට සේවා නියුක්තිකයන්ට සේවා යෝජකයන්ට ඒ හැමෝටම වැදගත් වෙනවා. සාමාන්‍ය පුරවැසියන්ට වැදගත් වෙනවා මේ විෂය. කොහොමද එක එක්කෙනාට වැදගත් වෙන්නේ කියලා අපි බලමු. රටක පාලනය කරන රාජ්‍ය පාලකයන්ට කොහොමද මේ විෂය වැදගත් වෙන්නේ? කොහොමද වැදගත් වෙන්නේ රාජ්‍ය පාලකයන්ට? බලන්නකෝ රාජ්‍ය සේවකයන්ට වැටුප් ගෙවනවා. ඒ වැටුප් වරින් වර ඉහළ දානවා. වැටුප් වරින් වර දැන් මේ වැටුප් පරිවර්තන වගේක් සිදු වුණානේ. වැටුප් චක්‍රලේඛයක් ආවා. ඒත් එක්ක 2025 වර්ෂයේ ඉඳලා වැටුප් වැඩිවීමක් සිදු වුණා රාජ්‍ය සේවයේ. ඒ වගේම දැන් අවම වේතනයකුත් හඳුන්වලා දීලා තියෙනවා. අවම වේතනය. ඉතින් බලන්න රටක රාජ්‍ය පාලනයේදී තීරණ ගන්න මේ ඊටාම වැදගත් වෙනවා මේ විෂය. මොකද ආර්ථික ප්‍රතිවිපාක දැන් මේ වගේ ඇතිවන බලපෑම අනාගතේ කොයි වගේ බලපෑමක් ඇති වෙයිද මේවා ක්‍රියාත්මක කිරීම තුලින්. ඒ වගේම තමයි අනාගතේ ඇති වෙන්න පුළුවන් ආර්ථික අර්බුද පිළිබඳ විශ්ලේෂණය කරන්න. ඒ වගේම තමයි භාණ්ඩවල මිල මොකද කරන්නේ? ඉහළ දානවා ඇතැම් අවස්ථාවල මිල පාලන සිදු කරනවා. සහතික මිල කියනවා. අත්‍යවශ්‍ය භාණ්ඩ වලට උපරිම අවම මිල හඳුන්වලා දෙනවා. එතකොට ඒ සඳහා ඊටාම වැදගත් මේ ආර්ථික විද්‍යාව කියන විෂය. මොකද අනාගතයේදී සිදුවෙන්න පුළුවන් ප්‍රතිවිපාක සහ වර්තමානයේ වුණත් මේ වගේ ඇති වෙන්න පුළුවන් බලපෑම් පිළිබඳව විස්තර කරන්න ඊටාම වැදගත් විශ්ලේෂණය කරන්න. ඒ වගේම තමයි රාජ්‍ය පාලකයන්ට තමන්ගේ ඒගොල්ලෝ දේශපාලන ප්‍රතිපත්ති වලට මුල් තැන දුන්නාට අර රාජ්‍ය පාලනය සඳහා අවශ්‍ය කරන ප්‍රතිපත්ති සඳහා නිර්දේශ ලබා ගන්න, උපදෙස් ලබා ගන්න ආර්ථික විද්‍යාඥයන්ගෙන්. ඒ විදිහට ඒ ලබා දෙන නිර්දේශ පිළිගන්නේ නැතුව ඒවා උපදෙස් නොතකා කටයුතු කරොත් එimhe බොහෝ ආර්ථිකවල එක්ස්පීරියන්ස් ඇතුව කියන්න පුළුවන් බිඳ වැටි.
ඇති වෙලා තියෙනවා. දැන් සිංගප්පූරුව ගත්තොත් ලීඩ් ක්වාන් යූ යටතේ සිංගප්පූරුවේ ආර්ථික වර්ධනයක් සිදු වුණා. ඉතින් ඒ ආර්ථික වර්ධනය සිදු වුණේ කොහොමද? ඒගොල්ලන්ගේ ආර්ථික ප්‍රතිසංස්කරණ රාශියක් සිදු කරලා තියෙනවා ඒ රටේ. ඉතින් ඒ වගේම තමයි අපි ගත්තොත් වෙළඳ කිවිසුම් වලට. දැන් නව රජයත් විවිධ වෙළඳ කිවිසුම් වලට එළඹෙන ට්‍රේඩ් ඇග්‍රීමන්ට්ස්. එතකොට මේ නෙගෝෂියේෂන්ස් අපිට මේ ට්‍රේඩ් ඇග්‍රීමන්ට් වලදී යම් කොන්දේසි එකගතාවයන්ට එළඹෙන්න වෙනවා. ඒ එකගතාවයන්ට එළඹෙද්දී ඊටාම වැදගත් මේ විෂය ඇතිවන ප්‍රතිවිපාක මොනවාද විශ්ලේෂණය කරලා රෂනල් තාර්කිකව තමයි මේවට එළඹෙන්න ඕනේ. ඒ වගේම තමයි ඔයගොල්ලෝ දන්නවා රටකට තියෙන අයවැය බජට් එකක් තියෙනවා. ඇනුවල් බජට් එකක්. ඒ වසර තුල වැය දරන්නේ කොහොමද කියලා ඇනුවල් බජට් එකක්. ඒතර රජයේ අයවැය ලේඛනයක් හදලා ඒකට අනුව තමයි වියදම් කරන්නේ. ඉතින් මේ හැම එකකදීම මේ සියල්ලම අපි ගත්තොත් මේවා කටයුතු. ආර්ථික කටයුතු මේ. ඉතින් ඊටා වැදගත් රාජ්‍ය පාලකයන්ට. නිෂ්පාදකයෝ නිෂ්පාදකයන්ට මේ විෂය ඊටාම වැදගත් මේකේ තියෙන කරුණු. ඉතින් හිතන්නකෝ නිෂ්පාදන කටයුතු පවත්වාගෙන යද්දී නිෂ්පාදකයෝ තාර්කිකව තමයි තීරණ ගන්න ඕනේ. එහෙම නැත්නම් එයාලට පුළුවන් ද බිස්නස් එකක් රන් කරන්න බෑ. ඒගොල්ලන්ගේ ප්‍රධාන පරමාර්ථය තමයි ලාභ ලැබීම. ඒගොල්ලන්ගේ ප්‍රධානම පරමාර්ථය ප්‍රොෆිට් එකනේ. ලාභ ලබන්න. ලාභ ලබන්න නම් ඒගොල්ලන්ට රෂනාලි තාර්කිකව තීරණ ගන්න වෙනවා. තාර්කිකව. එතකොට එයාලට සිදු වෙනවා කාර්යක්ෂම ලෙස එයාලගේ ඒ කියන්නේ අමුද්‍රව්‍ය වලින් ඒගොල්ලෝ යොදවන ඉන්පුට් එකෙන් එයාලට උපරිම නිමවුමක් ලබා ගන්න කටයුතු කරන්න වෙනවා. ඉතින් එයාට ඊටාම වැදගත්. මොකද ඒගොල්ලන්ගේ බිස්නස් සක්සස් වෙන්නේ ඒගොල්ලෝ හැම වෙලාවෙම තාර්කිකව තීරණ ගත්තොත් තමයි නිෂ්පාදකයෝ විදිහට. නැත්නම් ඒගොල්ලන්ට නිෂ්පාදන ආයතන පවත්වාගෙන යන්න බෑ. ඊළඟ එක පාරිභෝගිකයෝ. පාරිභෝගිකයන්ටත් ඉතාම වැදගත් වෙනවා. ඔයගොල්ලෝ මාකට් එකට ගිහිල්ලා භාණ්ඩයක් මිලදී ගද්දි බලන්නේ නැද්ද ඒකේ ඕගොල්ලෝ දෙන මුදලට උපරිම සාධාරණයක් වෙන්න නෙවෙයි ඕගොල්ලෝ මිලදී ගැනීම සිදු කරන්නේ. මේකේ බ්‍රෑන්ඩ් නේම් එක බලනවා. ග්‍රෑම් ප්‍රමාණය බලනවා. මේකේ මොනවාද මේකේ ඉන්ක්ලූඩ් වෙලා තියෙන මොනවාද මේ හැමදේම බලලා ඔයා දෙන මුදලට සරිලන වැඩි තෘප්තියක් ඔයා බාන්නේ වැඩි තෘප්තියක් බලාපොරොත්තු වෙනවා. ඔයා දෙන මුදලට ඔයා බලාපොරොත්තු වෙනවා ඒකට හරියන තෘප්තියක්. ඉතින් ඒ නිසා පාරිභෝගිකයෝ විදියට ඊටාම වැදගත්. තමන් දෙන මුදලට වැය කරන මුදලට සාධාරණයක් වෙන විදියට උපරිම තෘප්තියක් ලැබෙන විදියට බාණ්ඩ මිලදී ගද්දි ඊටාම වැදගත්. තාර්කික පාරිභෝගිකයෙකුට ඉතා වැදගත්. සේවා නියුක්තිකයෝ. ඉතින් සේවා නියුක්තිකයෝ ඉතින් අපි ඉගෙනගෙන රැකියාවක් තෝරගැනීමේදී අධ්‍යාපන කටයුතු ඉවර වෙලා රැකියාවක්. තමන්ගේ හැකියාවට සරිලන තමන්ගේ තියෙන এডুকেෂන් ක්වොලිෆිකේෂන්, ඔයාලගේ තියෙන ස්කිල්ස්, ඔයගොල්ලන්ගේ තියෙන එක්ස්පීරියන්සස් අන්න ඒවට ගැලපෙන රැකියාවට සරිලන වැටුප ඒකත් ඊටාම තීරණාත්මක සාධකයක්. ඔයගොල්ලන්ට ඒ සැලරි එක කියන්නේ තීරණාත්මක සාධකයක්. ඉතින් ඔයගොල්ලන්ගේ ස්කිල්ස්, එක්ස්පීරියන්සස්, ක්වොලිෆිකේෂන්ස් ඒවට සරිලන වැටුපක්. ඔයාලට තෝරගන්න තාර්කිකව හිතන්න වෙනවා. රෂනාලි ඔයගොල්ලන්ට හිතන්න වෙනවා. එතකොට මේ ආර්ථික විද්‍යාවේ තියෙන ශිල්ප ක්‍රම වැදගත්ද නැද්ද? ඊටාම වැදගත්. දැන් ආවස්තික පිරිවැය ගන්න. ආවස්තික පිරිවැය. ආවස්තික පිරිවැය කියන්නේ අපිට තෝරා ගැනීම ගණනාවක් විකල්ප තෝරා ගැනීම ගණනාවක් කරන්න තියෙනවා නම් අපි ඊළඟට කැප කරනු ලබන හොඳම විකල්පේ වටිනාකම. ඉතින් අපි තෝරගද්දි මේ රෂනල් තාර්කිකව හිතන්න ඕන හොඳම තෝරා ගැනීම තමයි කරන්න ඕනේ තෝරා ගැනීම සිදු කරද්දි දැන් ඔයගොල්ලෝ A levels ඉවර වෙලා ඔයගොල්ලෝ මං හිතමු A levels ඉවර වෙලා ඔයාලගේ A level result උත් ඇවිල්ලා තියෙනවා ඔයා යුනිවර්සිටි සිලෙක්ට් වෙලා තියෙනවා ඒ ගමම ඔයා බැංක් එකක ජොබ් එකකට සිලෙක්ට් වෙලා තියෙනවා ඒත් එක්කම ඔයාලගේ ෆැමිලි බිස්නස් එකකුත් තියෙනවා පේරන්ට්ස්ලා කියනවා ෆැමිලි බිස්නස් එක රන් කරන්න කියලා එතකොට ඔයාට සිද්ධ වෙනවා නේද තේරීමක් කරන්න මම ෆැමිලි බිස්නස් එකද කරන්නේ මම යුනිවර්සිටි යනවද එහෙම නැත්නම් මම දැන් බැංක් එකේ ජොබ් එකට යනවද ඔයාට තේරීම් කරන්න වෙනවා. ඒතර ඔයාට පුළුවන් මේකේ ලැබෙන වැටුප කොහොමද ඔයාට තියෙන career opportunities මොනවාද ඒ වගේම තමයි ඔයාගේ work life balance කරගන්න විදිය මේ හැම එකක්ම බලලා ඔයාට තාර්කිකව rationally decision එකකට එන්න පුළුවන්. තෝරගන්න පුළුවන් හොඳම විකල්පය.
තෝරගන්න. කැප කරනු අපි කියන්නේ ආවස්තික පිරිවැයක්. ආවස්තික පිරිවැය කියන්නේ හැම එකකම හැම කැපකිරීමක්ම කරද්දී අපි හැම තෝර ගැනීමක්ම කරද්දී අපිට කැප කරන්න වෙනවා. තෝර ගැනීමක් කරද්දී අපිට කැපකිරීමක් කරන්න වෙනවා. හොඳම තෝර ගැනීම තමයි කළ යුත්තේ. ඉතින් සේවා යෝජකයෝ බලන්නකෝ. සේවා යෝජකයෝ. ඉතින් සේවා යෝජකයෙක් එම්ප්ලොයර් කෙනෙක්ට කොහොමද වැදගත්? එයා යටතේ ඉන්නවනේ සේවා නියුක්ත වන්නන් එම්ප්ලොයිස්ලා. අන්න ඒගොල්ලෝ පිළිබඳ තාර්කිකව. ඒ කියන්නේ ආයතනයේට වැඩකට නැති පුද්ගලයෝ තියාගෙන බොරුවට සැලරිස් ගෙවලා ඇති වැඩක් නැහැනේ. ඒ නිසා ආයතනයේ සාර්ථකත්වයට, ව්‍යාපාරයේ සාර්ථකත්වයට ඊටාම වැදගත් ඒගොල්ලන්ට. ඒ කියන්නේ එක්කෝ දැන් මෙයාලට ওই ශ්‍රම විභජනය, ශ්‍රමය බෙදලා මේ දෙන්නේ අපි කියන්නේ විවිධ කාර්යයන් අතර ශ්‍රමය විභාජනය කරනවා. පුද්ගලයෙක් එකම කාර්යයක නියැලීම තුළින් විශේෂ ප්‍රාගුණ්‍ය ලබනවා. එකම කාර්යයක දිගින් දිගටම නියැලෙනවා නම් ඒකට කියන්නේ විශේෂ ප්‍රාගුණ්‍ය කියලා. විශේෂ හැකියාව. කාර්යයන් වල වැඩ බෙදලා දුන්නාම ලේසි. එකම පුද්ගලයා හැමදේම කරන්න ගියොත් ඒක අමාරු. වැඩ බෙදලා දීලා තියෙන්න ඕනේ. සේවා යෝජකයන්ටත් ඉතාම වැදගත්. ඒ වගේම ඡන්දදායකයෝ දැන් ඔයගොල්ලෝ ඡන්දය ප්‍රකාශ කරලා ඇතිනේ. ඡන්දදායකයන්ට ඉතාම වැදගත් මේක. ඒගොල්ලෝ බුද්ධිමත් වෙන්න ඕනේ. ඡන්දදායකයන්ගේ ඡන්දය තුලින් තමයි රටක අනාගතය තීරණය වෙන්නේ. නිවැරදි අපේක්ෂකයෙක් තෝරගන්න. ඒ වගේම තමයි රජයන් බලයට පත් වෙද්දී ඒගොල්ලන්ගේ ගේනවනේ පොලිසි ඩොකියුමන්ට්ස් ප්‍රතිපත්ති ප්‍රකාශ. ඒව කියවලා බලන්න ඕන මොනවාද මේගොල්ලෝ මේ රජයේ ආපොත් මොන වගේ වෙයිද? මෙයාලගේ අධ්‍යාපන ප්‍රතිපත්තිය කොහොමද? මේගොල්ලන්ගේ සමාජ ක්‍රමයේ සම්බන්ධයෙන්, අධ්‍යාපනය සම්බන්ධයෙන්, සෞඛ්‍ය සම්බන්ධයෙන් මේගොල්ලන්ගේ තියෙන මේ සුබ සාධනය පැත්තෙන් තියෙන මේගොල්ලන්ගේ ප්‍රතිපත්ති මොන වගේද? මේගොල්ලන්ගේ දැක්ම කොයි වගේද? මේවා අධ්‍යයනය කරලා ඔයගලන්ට විශ්ලේෂණය කරලා වඩා හොඳ දේශපාලඥයින් පත් කරගන්න. ඉතින් බලට අවස්ථාව ලැබෙනවා. පුරවැසියෝ විදියට සමාජයේ කටයුතු කරද්දී එදිනදා ජීවිතයේදී අපිට ඩිසිෂන් මේකින් තීරණ ගන්න වෙනවා. ඉතින් ඊටාම වැදගත් වෙනවා ඔයගලන්ට පුරවැසියෝ විදියට කටයුතු කරද්දිත් රෂනලි තාර්කිකව හිතලා තීරණ ගන්න මේ විෂය වැදගත්. ඒ වගේම නොයෙකුත් ආර්ථික සංසිද්ධීන් සමාජයේ සිදුවෙනවානේ ආර්ථික අවපාත වෙනවා ඊට පස්සේ ආර්ථිකයේ සිදුවෙනවා විනිමය අනුපාතවල වෙනස් වීම සිදුවෙනවා ඊට පස්සේ අපි ගත්තොත් එහෙම ඩොලර් රේට් එක මම කිව්වේ අඩු වැඩි වෙනවා උච්චා වචනය වෙනවා පොලි අනුපාතිකය මේවා ඉතා වැදගත් එදිනදා ජීවිතයේදීත් ඔයගලන්ට තේරුම් මේ කියන්නේ තීරණ ගන්න ඉතාම වැදගත් පාසල් ශිෂ්‍යයෝ විදියට ඉතාම වැදගත් පාසල් කියන්නේ ස්ටුඩන්ට්ස්ලාට කොහොමද මේක වැදගත් වෙන්නේ ඒ කියන්නේ දැන් ඔයගලන්ට ඒ ලෙවල් ලියලා යුනිවර්සිටි එන්ටර් වුණාත් ඔයගලන්ට අන්තිමට එක්සෑම්ස් වලට පේස් කරන්න වෙනවා SLAs තියෙනවා අධ්‍යාපන පරිපාලන මේ පරිපාලන සේවය, ඒ වගේම SLES අධ්‍යාපන පරිපාලන සේවය, ඒ වගේම සෙන්ට්‍රල් බැංක් මැනේජ්මන්ට් ට්‍රේනින් ඔය හැම තරග මේ හැම මේ රැකියාවකටම තියෙනවා තරග විභාග ක්‍රමය. ගොඩක් රැකියාවලට අපි ගත්තොත් ලංකා බැංකුව මාණ්ඩලික අභ්‍යාසලාභී ඒ වගේම තමයි අපි ගත්තොත් එimhe බැංකු තරග විභාග ආදායම් පරීක්ෂක ජනහා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තු විශේෂයෙන්ම ගණකාධිකරණ සේවය ඔය ආදි වශයෙන් තියෙන විභාග බදු නිලධාරී. ඉතින් මේ හැම දෙයකදීම ඔයාලට මේ විශ්ලේෂණාත්මක නිපුණතාව තාර්කිකව සිටීමේ හැකියාව වර්ධනය කරගෙන ඊටාම මේ විශ්ලේෂණාත්මක නිපුණතාව තාර්කිකව සිටීමේ හැකියාව තියෙන ස්කිල් එක තියෙන අයට ජොබ් මාකට් එකේ ලොකු ඩිමාන්ඩ් එකක් තියෙනවා. වෘත්තීය විභාගවලදී ඊටාම වැදගත් වෙනවා. විශ්ලේෂණ හැකියාව කියන එක. ඉතින් එහෙනම් මේ ආර්ථික විද්‍යාව කියන විෂය ඊටාම වැදගත් වෙනවා. මම දැන් ආර්ථික විද්‍යාවේ වැදගත්කම තමයි ඔයාලට මේ කෙටියෙන් හැඳින්වා දුන්නේ. ආර්ථික විද්‍යාවේ තියෙන වැදගත්කම. හරි. ඊට පස්සේ ආර්ථික විද්‍යාවේ විශ්ලේෂණ ක්‍රමවේදය ආර්ථික විද්‍යාවේ විශ්ලේෂණ ක්‍රමවේදය කියන එක ගත්තොත් ප්‍රධාන වශයෙන් අපිට කොටස් දෙකකින් කතා කරන්න වෙනවා. කොටස් දෙකයි. ආර්ථික විද්‍යාවේ ක්‍රමවේදය විශ්ලේෂණ ක්‍රමවේදය එකක් තමයි අපිට පුළුවන් කියන්නේ චින්තන ක්‍රමවේදය. චින්තන ක්‍රමවේදය අනිත් එක විශ්ලේෂණ ක්‍රමවේදය. විශ්ලේෂණ ක්‍රමවේදය ඉතාම වැදගත් ආර්ථික විද්‍යාවේ. ඒක අපි කොටස් දෙකකට බෙදනවා ආර්ථික විද්‍යාව විශ්ලේෂණ ක්‍රමවේදය. සූක්ෂම ආර්ථික විද්‍යාව, සාර්වාර්ථික විද්‍යාව, අනිත් එක යථානුරූපී සහ අභිමතානුරූපී ආර්ථික විද්‍යාව. යථානුරූපී සහ අභිමතානුරූපී ආර්ථික විද්‍යාව.
අපි අද කතා කරන්නේ කෙටියෙන් මම මීට කලින් දීර්ඝව කතා කරා මේක ටියුට් එකේ දීර්ඝව දීලා තියෙනවා. ඒ නිසා මම අද රිවිෂන් පන්තිය නිසා මේකේ අපිට මොකද ප්‍රශ්න ටිකට උත්තර ලියන්න තියෙනවා මේ පාඩමට අදාළ විශාල MCQ ප්‍රශ්න ප්‍රමාණයක් අපි කවර් කරන්න ඕනේ. ඒ වගේම අපිට ව්‍යුහගත ප්‍රශ්න ඉතාම ගොඩක් තියෙනවා මේ පාඩමේ කවර් වෙන්න ඕනේ ඒරියාස් වලින් කතා කරන්න. මොකද ඔයගොල්ලන්ගේ පළවෙනි දෙවන ප්‍රශ්න පත්‍රයේ පළවෙනි කොටස ගත්තොත් පළවෙනි ප්‍රශ්නේ ගත්තොත් බොහෝ විට කවර් වෙන්නේ පළවෙනි පාඩමේ. ඒ නිසා අපිට ව්‍යුහගත ප්‍රශ්න කවර් කරන්න තියෙනවා. ඒ නිසා මම කෙටියෙන් හඳුන්වන්නම්. මේ සූක්ෂම ආර්ථික විද්‍යාව මයික්‍රෝ ඉකොනොමික්ස් ඒ වගේම සාර්ව ආර්ථික විද්‍යාව කියන්නේ මැක්‍රෝ ඉකොනොමික්ස්. සූක්ෂමයි. මයික්‍රෝ සූක්ෂම. ඉතා කුඩා මයික්‍රෝ කියන්නේ ඉතා කුඩා. ඉතින් මෙහෙනම් මොකද්ද මේ ආර්ථික පද්ධතියක ඉන්න ඉතා කුඩා ආර්ථික ඒකක. කුඩා තනි මේගොල්ලෝ අරගන්නවා. ඒගොල්ලන්ගේ හැසිරීම අපි වෙන්වෙන්ව අරගෙන විශ්ලේෂණය කරනවා, පැහැදිලි කරනවා. සූක්ෂමයි. කවුද මේ තනි ආර්ථික ඒකක? කවුද? තනි අය ආර්ථිකයක තීරණ ගන්න කුඩා ආර්ථික ඒකක කවුද? පාරිභෝගිකයෝ ඉන්නවා. ශ්‍රමිකයෝ ඉන්නවා. නිෂ්පාදන ආයතන ඉන්නවා. රජය ඉන්නවා. මෙන්න මේගොල්ලෝ තමයි ආර්ථිකයක ඉන්න ඉතා කුඩා ආර්ථික ඒකක. මේගොල්ලෝ ගන්න තීරණ විවිධ ඒකකයන්ගේ හැසිරීම වෙන්වෙන්ව අපි අධ්‍යයනය කරනවා. අන්න ඒකට අපි කියන්නේ සූක්ෂම ආර්ථික විද්‍යාව, මයික්‍රෝ ඉකොනොමික්ස්. මොනවාද මේ සූක්ෂම ආර්ථික විද්‍යාවට උදාහරණ මොනවාද? හිතන්නකො ව්‍යාපාර ආයතනයක වෙළඳපොළ ක්‍රියාකාරීත්වය කොයි වගේද? ඒ වගේම තමයි ආයතනයක නිෂ්පාදන පිරිවැය කියන එක. ඒ වගේම භාණ්ඩයක වෙළඳපොළේ මිල කොහොමද තීරණය වෙන්නේ කියන එක. ඒ වගේම අපි ගත්තොත් එහෙම මිල. ඒ වගේම තමයි ඉල්ලුම් නීතිය කියලා අපි ඉගෙන ගන්නවා භාණ්ඩයකට තියෙන මිල ඉල්ලුම් ප්‍රමාණය අතර තියෙන මොකද්ද? ධන සම්බන්ධතාව මේ ප්‍රතිලෝම සම්බන්ධතාවයක් නෙගටිව් රිලේෂන්ෂිප් ප්‍රතිලෝම භාණ්ඩයක මිල වැඩි වෙන්න ඉල්ලුම අඩු වෙනවා. ඉතින් මිල කොහොමද තීරණය වෙන්නේ? භාණ්ඩයක මිල කොහොමද තීරණය වෙන්නේ කියන එක වෙළඳපොළ ඉල්ලුම් සැපයුම් බලවේග ක්‍රියාත්මක වෙනවා. ඉතින් භාණ්ඩයක මිල තීරණය වෙන්නේ කොහොමද කියන එක. ව්‍යාපාර ආයතනයක හැසිරීම වෙළඳපොළේ ක්‍රියාකාරීත්වය කොයි වගේද? එක ආයතනයක නිෂ්පාදන පිරිවැය මේක එකක්නේ අපි ගන්න එක් ඒකකවල හැසිරීම වෙන්වෙන්ව අරගෙන විශ්ලේෂණය කරනවා. එතකොට එක භාණ්ඩයක මිල කොහොමද තීරණය වෙන්නේ? තනි භාණ්ඩයක. ඒතර භාණ්ඩයක කොහොමද වෙළඳපොළේ ක්‍රියාකාරීත්වය? මෙන්න මේවා සූක්ෂම ආර්ථික විද්‍යාවේදී අධ්‍යයනය කරනවා. ඒ වගේම අපිට ගන්න පුළුවන් මේකේ න්‍යායන් විදිහට මිල න්‍යාය. මිල න්‍යාය ගන්න පුළුවන්. පිරිවැය න්‍යාය ගන්න පුළුවන්. අපි දීර්ඝව ඉස්සරහට කතා කරමු. උපයෝගිතා න්‍යාය. ඉතින් අපි ගත්තොත් එහෙම පාරිභෝගිකයෙක් ගත්තොත් එයා බලන්නේ හැම වෙලාවෙම පාරිභෝගිකයෝ එයා ගෙවනු ලබන මිල භාණ්ඩයක් හෝ සේවාවක් සඳහා ගෙවන මිලට උපරිම තෘප්තියක් එයා බලාපොරොත්තු වෙනවා. නිෂ්පාදකයා එයා බලන්නේ ලාභ උපරිම කරගන්න. එයාගේ අරමුණ ලාභ උපරිම කරගන්න. ඉතින් මේ ආර්ථික විද්‍යාවේ සූක්ෂම ආර්ථික විද්‍යාවේ සංකල්ප ගත්තොත් එකක් තමයි හිගකම. හිගකම ඒක අඩු වැඩි වශයෙන් අප හැම දෙනාටම බලපාන ප්‍රශ්නයක් සාපේක්ෂ සංකල්පයක් එක එක්කෙනාට. මොකද ඔයාට හිගකම බලපාන විදියට නෙවෙයි මට බලපාන්නේ. අපේ රටට හිගකම බලපාන විදියට නෙවෙයි අපි ගත්තොත් ඇමරිකා එක්සත් ජනපදයට මේ හිගකම කියන එක සාපේක්ෂයි. මොකද අපි ගත්තොත් රටවල් වල සම්පත් වල හිමිකාරීත්වය ගත්තොත් සමහර රටවල් වල සම්පත් සුලභයි, සමහර රටවල් වල සම්පත් දුලභයි. ඉතින් ඒ රටින් රටට වෙනස් මේක සාපේක්ෂයි. රටකින් රටකට සමාජයකින් සමාජයකට හිගකම කියන එක අඩු වැඩි වශයෙන් තමයි බලපාන්නේ. ඉතින් ආර්ථික විද්‍යාව එතකොට එක විශ්ලේෂණ ක්‍රමය අතර තියෙන ඉතාම වැදගත් විශ්ලේෂණ ක්‍රමයක් තමයි සූක්ෂම ආර්ථික විද්‍යාව කියලා අපි කතා කරේ මයික්‍රෝ ඉකොනොමික්ස්. මම දීර්ඝවද කතා කරන්නේ නැහැ මේ අපි කතා කරපු රිවිෂන් එක අද කරන්නේ. ඉතින් තියරි පාඩමේදී අපි මේක කතා කරා. ඒ වගේම සාර්ව ආර්ථික විද්‍යාව සාර්වයි. සාර්ව මැක්‍රෝ ලෙවල් එක. සාර්වයි කියන්නේ ඔයාලට මොකක්ද හිතෙන්නේ? සාර්වයි කියන්නේ සාර්ව මොකක්ද මේ මැක්‍රෝ ලෙවල් වාස්ට් ටිකක් ලොකු පුළුල් පරාසයක් මැක්‍රෝ ඉකොනොමික්ස් කියලා කියන්නේ ආර්ථිකයේ සමස්තයක් විදියට අරගෙන සමස්තය
දැන් අපි සූක්ෂම ආර්ථික විද්‍යාවේදී ගත්ත එක ආයතනයක වෙළඳපොළ හැසිරීම ක්‍රියාකාරීත්වය. මේකෙදි ගන්න ආයතන ඔක්කොම අරගෙන එකට අරගෙන වෙළඳපොලේ සමස්ත වෙළඳපොලේ ක්‍රියාකාරීත්වය. ඒගොම ආර්ථිකයක සමස්ත නිමැවුම පිළිබඳ. ආර්ථිකයක වෘද්ධිය ආර්ථික වෘද්ධිය කියලා කියන්නේ ආර්ථිකයේ වර්ධන ආර්ථික වෘද්ධිය කොයි වගේද? ඉතින් ආර්ථිකයේ මූර්ත දලදේශීය නිෂ්පාදිතයේ අකණ්ඩ ඉහළ යාමකට තමයි අපි කියන්නේ ආර්ථික වර්ධනය වෘද්ධිය කියන්නේ. ඒතර ආර්ථික වෘද්ධිය ආර්ථිකයේ සමස්ත ආර්ථිකයේ උද්දමනය භාණ්ඩ හා සේවාවල සාමාන්‍ය මිල මට්ටමේ අකණ්ඩ ඉහළ යාමට අපි කියනවා ඉන්ෆ්ලේෂන් උද්දමනය කියලා. භාණ්ඩ හා සේවාවල සාමාන්‍ය මිල මට්ටම අකණ්ඩව ඉහළ යනවා. එහෙනම් උද්දමනය කොයි වගේද? එතකොට මේ සමස්තය ගැන කියන්නේ. රටක සේවා නියුක්තිය කොයි වගේද? සේවා නියුක්තිය. තව තියෙනවා මේකේ. පොදු මිල මට්ටම අපිට ගන්න පුළුවන් ආර්ථික අවපාත ගන්න පුළුවන්. විශාල විශේෂ අපිට මේ සාර්වාර්ථික විද්‍යාවේ ආර්ථිකය පුළුල් වශයෙන් අධ්‍යයනය කරනවා. ආර්ථිකයේ සමස්තයක් විදිහට අරගෙන ඒකේ ව්‍යුහය කොහොමද? ආර්ථිකයේ සාධනය කොහොමද? ආර්ථික කොයි විදියද හැසිරීම කොයි වගේද කියලා විශ්ලේෂණය කරනවා සාර්වාර්ථිකයේදී. ඉතින් මේකේ සාධක ගණනාවක් තියෙනවා ආර්ථික විද්‍යාවේ කතා කරන වේරියබල්ස් විචල්යන් ගණනාවක් තියෙනවා මිල ස්ථායීතාවය, පූර්ණ සේවා නියුක්තිය, ආර්ථික වර්ධනය ඔය ආදි වශයෙන් ආර්ථිකයේ සමස්තය පිළිබඳව තමයි සාර්වාර්ථික විද්‍යාවේදී කතා කරන්නේ. සමස්තය සමස්තය පිළිබඳව තමයි මැක්‍රෝ ඉකොනොමික්ස් වලදී කතා කරන්නේ එහෙම. ආර්ථික වර්ධන අනුපාතය කොයි වගේද? ආර්ථිකයක උද්දමන අනුපාතය කොයි වගේද? ඉතින් ඔය විදිහට ආර්ථිකයේ සමස්තය පිළිබඳව තමයි කතා කරන්නේ සාර්වාර්ථික විද්‍යාව. එන සූක්ෂම ආර්ථික විද්‍යාවත් ඉතා කුඩා ආර්ථික ඒකක. ඉතා කුඩා ආර්ථිකයක ඉන්න ඒකක තනි තනිවගෙන වෙන වශයෙන්ගෙන ඒගොල්ලන්ගේ හැසිරීම පිළිබඳ අධ්‍යයනය කරනවා. සාර්වාර්ථික විද්‍යාවේදී ආර්ථිකයේ සමස්තයක් විදිහට තමයි අරගෙන ඒකේ ව්‍යුහය සාධනය හැසිරීම පිළිබඳ විශ්ලේෂණය කිරීම පැහැදිලි කිරීම සාර්වාර්ථික විද්‍යාවේදී සිද්ධ වෙනවා. එහෙනම් මම කෙටියෙන් හඳුන්වනවා ප්‍රශ්නවලට යන්න කලින් යථානුරූපී සහ අභිමතානුරූපී ප්‍රකාශ. යථානුරූපී අභිමතානුරූපී දීර්ඝව අපි කතා කරමු මාතෘකාවේ. ඉතින් යථානුරූපී කියලා කියන්නේ මොකක්ද? රියලිස්ටික්. ඇත්ත ඇති සැටියෙන් කියනවා. ඇත්ත ඇති සැටියෙන් කියනවා. කොහොමද ඇත්ත ඇති සැටියෙන් කියන්නේ? යම් ආර්ථිකයක නැත්නම් ආර්ථික සංසිද්ධියක් සත්‍ය වශයෙන්ම කොහොමද තිබුණේ? තිබ්බේ කොහොමද? තියෙන්නේ කොහොමද? අනාගතයේදී නිශ්චිත වශයෙන්ම තියෙන්න පුළුවන් කොහොමද කියලා කියවෙන ප්‍රකාශ. එහෙනම් කුමක්ද කුමක් වුණාද කුමක් වෙනවද කියන ප්‍රශ්නවලට පිළිතුරු ලබා දීමට යොමු වූ ප්‍රකාශ තමයි යථානුරූපී. ආර්ථිකයක අපි ගත්ත කුමක් වුණාද කුමක් වනු ඇද්ද කියන ප්‍රශ්න. කුමක්ද කුමක් වුණාද කුමක් වනු ඇද්ද? පැවති ස්වභාවය නිශ්චිත වශයෙන් පවතින ස්වභාවය නිශ්චිත වශයෙන්ම අනාගතයේදී පැවතිය හැකි ස්වභාවය අනාගතයේදී තියෙන විදිය. එහෙනම් past tense, present tense and future. past එක present and future. පැවතුණු ආකාරය, පවතින ආකාරය සහ අනාගතේ කොයි වගේ වෙයිද කියලා. දැන් අපි ගත්තොත් එහෙම මේක ටිකක් රියලිස්ටික් නේ අර ටිකක් න්‍යායාත්මක බවක් තියෙනවා කියලා විෂයානුබද්ධ බවක් තියෙනවා කියලා වලට තේරෙනවානේ. පුද්ගල බද්ධ නැහැ. අපිට ඕනේම අපි යථානුරූපී ප්‍රකාශවලදී කියන්න බෑ. අභිමතානුරූපී ප්‍රකාශ ගත්තොත් ඒවා පුද්ගල බද්ධ ප්‍රකාශ අභිමතානුරූපී කියන්නේ. ඕන කෙනෙක්ට ඕන දෙයක් ප්‍රකාශයක් කරන්න පුළුවන්. තමන්ගේ අභිමතය පරිදි. වචනයෙන්ම තේරෙනවානේ අභිමතානුරූපී. යථානුරූපී එහෙම නෙවෙයි ඇත්ත ඇති සැටි. ටිකක් න්‍යායාත්මකයි විෂයානුබද්ධයි. දැන් බලන්නකෝ භාණ්ඩයක මිලයි ඉලුම් ප්‍රමාණය අතර තියෙන මොන සම්බන්ධයක්ද මම කතා කරා මුලින්ම ප්‍රතිලෝම සම්බන්ධයක්. පළවෙනි පාඩමේ කතා කරේ ඉල්ලුම සැපයුම පිළිබඳ කතා කරා. ඒකදී ඉල්ලුම් න්‍යාය පිළිබඳ අපි ඉගෙන ගත්තා. law of demand. භාණ්ඩයක මිල වැඩි වෙන්න ඉල්ලුම් ප්‍රමාණය මොකද වෙන්නේ? වැඩි වෙනවා. අඩු වෙනවා. භාණ්ඩයක මිල වැඩි නම් අපි කැමතිද වැඩි මිලක් දීලා භාණ්ඩයක් ගන්න? නැහැ. පාරිභෝගික විදියට කැමතිද වැඩි මිලක් දීලා භාණ්ඩයක් මිලදී ගන්න? නැහැ. අපි මොකද කරන්නේ මේ වෙලාවේදී? භාණ්ඩයක මිල වැඩි නම් අපි ඉල්ලුම් ප්‍රමාණය අඩු කරනවා. එහෙනම් මොකද්ද ප්‍රතිලෝම සම්බන්ධය? නෙගටිව් රිලේෂන්ෂිප් එක. ඉන්වර්ස් රිලේෂන්ෂිප්. ඒකනේ භාණ්ඩයක මිලයි ඉල්ලුම් ප්‍රමාණයයි අතර
ඍණ සම්බන්ධයක් තියෙන්නේ. එහෙනම් මේක ඇවිල්ලා තනිකර මේක ඉල්ලුම් න්‍යාය කියලා අපි ඉගෙන ගත්තේ. භාණ්ඩයක අනිකුත් සාධක ස්ථාවරව තියෙද්දී භාණ්ඩයක මිල වැඩි වෙත්ම භාණ්ඩය සඳහා වන ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙනවා කියනවා. එහෙනම් මේක ඇවිල්ලා න්‍යායක්. මේක වෙනස් වෙන්නේ නැහැ. ඒ වගේම තමයි අපේ ශ්‍රී ලංකා මහ බැංකුව, ජනහා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව ඒගොල්ලෝ අධ්‍යයනය කරලා දත්ත මත පදනම් කරගත්ත data driven කියනවා. තොරතුරු. ඉතින් දත්තත් එක්ක ඒගොල්ලෝ ඇනලයිස් කරලා දෙනවා ලංකාවේ ආර්ථික වර්ධන අනුපාතය. ශ්‍රී ලංකාවේ ජනග්‍රහණ වර්ධන අනුපාතය 100ට 1ක්. ওই විදිහට ලංකාවේ ආර්ථික වර්ධන අනුපාතය 2025 තුන්වන කාර්යයේදී 5.5 අපිට දෙන්න පුළුවන් රියල් වැලියු එක. ශ්‍රී ලංකා මහා බැංකුව වාර්තාව අරගෙන ඔයගොල්ලෝ බලන්න. ඒකේ දීලා තියෙනවා. කොයි ආකාරයෙන්ද ලංකාවේ උද්දමන අනුපාතය කීයද? දීලා තියෙනවා. ඒගොල්ලෝ දත්තත් එක්ක පදනම් කරගෙන තමයි දෙන්නේ. ඒ වගේම අපි කතා කරා සැපියුම් න්‍යාය කියලා. සැපියුම යටතේ සැපියුම් න්‍යාය. law of supply. law of supply කියන්නේ මොකක්ද? භාණ්ඩයක මිල වැඩි වෙන්න සැපියුම වැඩි වෙනවා. ඇයි වැඩි වෙන්නේ? සැපියුම ඉතින් මිල වැඩි වෙද්දී නිෂ්පාදකයාට හොඳයි. නිෂ්පාදකයාගේ අරමුණ මොකද්ද? ලාභ උපරිම කරගන්න එකනේ. එතකොට මිල වැඩි නම් එයා වැඩියෙන් නිෂ්පාදනය කරනවා. quantity supply එක වැඩි වෙනවා. සැපියුම් ප්‍රමාණය වැඩි වෙනවා. එහෙනම් ඕකට අපි කිව්වේ සැපියුම් න්‍යාය. ඒවා වෙනස් වෙන්නේ නැහැ. තියොරිටිකල් න්‍යායාත්මක බවක් තියෙනවා. ඒ වගේම අපි ඉස්සරහට මුදල් පාඩම අපි තාම කතා කරේ නැහැ 2026. ඔයගලගේ ඊළඟට සතියේ පටන් ගන්න පාඩම මුදල් පාඩම. ඉතින් අපි ගත්තොත් එහෙම මුදල් සැපයුමයි මිල මට්ටමයි අතර තියෙන්නේ අනුලෝම සම්බන්ධයක් කියලා ඒ පාඩමේදී අපි ඉගෙන ගන්නවා. ඒ කියන්නේ මුදල් සැපයුම වැඩි වෙද්දී රටක මිල මට්ටමත් වැඩි වෙනවා. අනුලෝමයි. ධන සම්බන්ධයක් තියෙන්නේ. ඔන්න ඔය විදිහට අපි මේ ඉගෙන ගන්න න්‍යායාත්මක දත්තත් එක්ක පදනම් වුණය. එතකොට ආර්ථිකයක තිබුණේ කොහමද? දැනට තියෙන්නේ කොහමද? අනාගතේ කොයි වගේ වේද? පුරෝකතන දෙන්නේ. ශ්‍රී ලංකා මහ බැංකුව පුරෝකතන දෙනවා. මෙන්න මේ විදිහ වෙයි 2026 වර්ෂයේ පළමු කාර්යයේදී ලංකාවේ ආර්ථික වර්ධන වේගය මේ වගේ රේට් එකක තියෙයි. උද්දමන අනුපාතය මේ වගේ වෙයි පුරෝකතන දෙනවා. ඒවා දත්තත් එක්ක පදනම් වෙලා දෙන ඒවා. න්‍යායාත්මකයි ඒවා. විෂයානුබද්ධ ගතියක් තියෙනවා. මේ තියෙන වෙනස්කම් මේක අපිට සැබෑ ලෝකයේ තියෙන තොරතුරුත් එක්ක මේක අපිට වෙරිෆයි කරන්න පුළුවන්. පරීක්ෂා කරලා තහවුරු කරන්න පුළුවන්. ටිකක් සයන්ටිෆික් ගතියක් නැද්ද මේ වගේ? තියෙනවා නේද? ඒ කියන්නේ මේක ටිකක් විද්‍යාත්මකයි. න්‍යායාත්මක බවක් තියෙනවා. මම කිව්වේ විෂයානුබද්ධයි. සබ්ජෙක්ටිව් මේක. හැබැයි ඔයාලට තේරෙයි මීට වඩා හාත්පසින්ම වෙනස් අභිමතානුරූපී ප්‍රකාශ. ඕගලන්ට බැයිද ආර්ථිකය ගැන විවිධ ප්‍රකාශ දෙන්න? ඔයාලට හිතෙන විදියට. පුද්ගල බද්ධයි මේවා එකයි. මට කියන්න පුළුවන් හැම පුද්ගලයෙකුටම සමාන ආදායමක් ලැබෙන්න ඕනේ කියලා කෙනෙක් කියනවා නම් මම කියනවා. යම් පුද්ගලයෙක් කියනවා හැම පුද්ගලයෙකුටම සමාන ආදායමක් ලැබෙන්න ඕනේ කියලා කියනවා. මම කියනවා නෑ. පුද්ගලයන්ගේ තියෙන දැනුම, ඒගොල්ලන්ගේ අධ්‍යාපන මට්ටම, යාළගේ තියෙන එක්ස්පීරියන්සස් එක්ක ඒගොල්ලන්ගේ ආදායම වෙනස් වෙන්න ඕනේ. ඒගොල්ලන්ට ලැබෙන ආදායම වෙනස් විය යුතුයි කියලා. සෑම පුද්ගලයෙකුටම සමාන ආදායමක් ලැබිය යුතුයි කියන්නේ නැහැ. ඉතින් ඔය විදිහේ මේ පුද්ගල බද්ධ ප්‍රකාශ. ඒ වගේම සැමට නිවාස ලබා දිය යුතුයි. කෙනෙක්ට කියන්න පුළුවන්. සැමට නිවාස ලබා දෙන්න ඕනේ කියලා. ඉතින් මේක ටිකක් පුද්ගල බද්ධයි. කිසිදු විද්‍යාත්මක න්‍යායාත්මක බවක් නැහැ මේ වගේ. අපිට සැබෑ ලෝකේ තොරතුරුත් එක්ක මේවා පරීක්ෂා කිරීමේ හැකියාවකුත් නැහැ. වැටුප් ඉහළ දමන්න ඕනේ. ඔය විදිහේ විවිධ ප්‍රකාශයන් දෙන්න පුළුවන්. ඉතින් මේ තමයි උදාහරණ. යම් කෙනෙක්ට කියන්න පුළුවන් රාජ්‍ය සේවකගේ මාසික වැටුප රුපියල් 5000